ඉස්සර පොල් මල් බැඳගෙන ගමේ හැමෝමත් එක්ක උදේ පාන්දරින් සාදු කියාගෙන යන ට්‍රිප් එකක මතකයක් තියෙනවද ඔයාලට? අන්න ඒ වගේ ගමන් යද්දී අම්මා උයන මාළු ඇඹුල් තියලයි පොල් සම්බෝලේ පරිප්පුවේ රසයි තාමත් මට හොඳට මතකයි. මං හිතන්නේ අම්මගේ පුරුද්දමද කොහෙද මටත් තියෙන්නේ. කෑම එකයි තේ වතුර බෝතලෙයි කොහේ ගියත් වරදින්නේ නැහැ. සුපුරුදු පරිදි අදත් ඉතින් කොහේ හරි රෝන්දයක් යන්න තමයි අපි දෙන්නගේ මේ ලේස්තිය. උදේ 8:00ට එළියට බහින්න තීරණය කරපු අපි අඩු ගානේ මේ වෙද්දිවත් එළියට බැස් එක ලොකු දෙයක්. සමහර වෙලාවට ඉතින් අපි හිතන දේ වෙන්නෙත් නෑනේ. අද අපි දෙන්න තීරණය කළේ කොහේ හරි අලුත් නගරයක් බලන්න යන්න. අද අපි යන නගරය වසර දහසකට අධික ඉතිහාසයකට උරුමකම් කියන පැරණිතම සහ ඓතිහාසික නගරවලින් එකක් වන ඔක්ස්ෆර්ඩ් නගරයට. එන්න එහෙනම් යමු. බර්මින්ග්හැම් නගරයේ ඉඳලා කිලෝමීටර 130ක් ඈතින් තියෙන ඔක්ස්ෆර්ඩ් නගරයට අපි යන්න තීරණය කළේ මෝටර්වේ එක හරහාමයි. ඔක්ස්ෆර්ඩ් නගරය බලන්න යන්න ඉන්න කෙනෙක් නම් ඔයා මෙන්න මේ පියර් ට්‍රී පාක් ඇන්ඩ් රයිඩ් එකෙන් කාර් එක පාක් කරලා අනේ කාර් පාකින් ටිකට් එකෙන් ඔයාට බස් එකේ ෆ්‍රී යන්න පුළුවන් සිටි එකට. හැබැයි මේක ලිමිටඩ් ටයිම් පීරියඩ් එකකට අදාළ වෙන දෙයක් නිසා ඔයාලට මුලින්ම චෙක් කරගන්න වෙයි ඒක. නගරයට මිනිත්තු 12ක් ඈතින් තියෙන මේ බස් සර්විස් එක නිසා සංචාරකයන්ගේ ආකර්ෂණය වගේම හරිම නිස්කලංක භාවයක් මේ නගරයේ හැම මුල් එකම අපිට දැනෙනවා. මියුසියම් එකට ඇතුල් වීම ගාස්තු නොමිලේ. ඒ වගේම මෙහි මූලික වශයෙන් ඩයිනෝසෝර ඇටසැකිලි වගේම ඒ කියන්නේ විද්‍යාත්මකව නම් කරන ලද පළමු ඩයිනෝසරයා වන මෙගාලොඩස් ඇතුළුව පොසිල සහ පරිණාමීය ජීව විද්‍යාත්මක වලින් එකතුවක් මේ මියුසියම් එකේ බලා ගන්න පුළුවන්. දැන් මේ පෙන්වන්නේ ආසියාවේ ඇතෙකුගේ ඇටසැකිලි. පොඩ්ඩක් ඉන්නකෝ මේක පෙන්වන්න. බලන්න අඳුරන කෙනෙක්ද කියලා. ඔයාලා මේ දකින්නේ ලොව විශාලතම ජීවමාන ආත්‍රොපෝඩාවක් වන ජපනීස් ස්පයිඩර් ක්‍රැබ්. ජපානයේ පැසිෆික් මුහුද අවට ජීවත් වෙන මොවුන්ගේ ආයු කාලය වසර 100ක් වන අතර සම්පූර්ණ දිග අඩි 12ක් පමණ වෙනවා. එකී මෙකී නොකී සෑහෙන්න විස්තර ගොඩක් මේ මියුසියම් එක ඇතුලේ අන්තර්ගත වෙලා තියෙනවා. හැබැයි අපි ඊළඟට ගියා පිට් රිවර් කියන කෞතුකාගාරයේ තවත් කොටසකට. මේකේ ඇතුළත් වෙන්නේ මිනිස්සු අතීතයේ ජීවත් වෙච්ච ආකාරය, ඒ වගේම ඕන් භාවිතා කරපු දේවල් සහ මිනිසුන් විසින් නිර්මාණය කරන ලද දේවල්. එන්න මම ඔයාලට විශේෂ දෙයක්ත් පෙන්වන්නම්. අපේ ලංකාවේ දේවලුත් මේකේ තියෙනවා. අපේ රටින් ගෙන්නන ලද පැරණි ලියවිලි, බුදු පිළිම සහ මෙන්න මේ වෙස්මුණ ටිකත් මේ කෞතුකාගාරයට අන්තර්ගත වෙලා තිබුණා. අපි පැය 2කට ආසන්න කාලයක් මේ කෞතුකාගාරය ඇතුලේ හිටියා. දැන් ඉතින් කෑම වෙලාව. කොහේ ගියත් කෑම එක පැක් කරගෙන යන්නේ මෙන්න මේ හේතුවට. මට නිදහසේ වාඩි වෙලා හිතුණු වෙලාවට කෑම ටික කන්න පුළුවන්නේ. අද දවසේ කාලගුණේ නම් එළියට බහින්න කියාපු දවසක්. බලන්න අතුරු සිදුරු නැතුව හැම තැනම මිනිස්සු පිරීලා. ඊට පස්සේ අපි ගියේ ඔක්ස්ෆර්ඩ් වල වඩා කැපී පෙනෙන ස්ථානවලින් එකක් වන හර්ට්ෆෝඩ් බ්‍රිජ් එක. වැනිසියේ ප්‍රසිද්ධ පාලමකට සමානකම් ඇති මෙය බ්‍රිජ් ඔෆ් සයිස් ලෙස නම් කරලා තියෙනවා. ඔයාලා මේ දකින්නේ වසර 1664 දී ඉදිකිරීම ආරම්භ කරන ලද විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සව වගේ කටයුතු වලට භාවිතා කරන ලද සර් ක්‍රිස්ටෝපර්ගේ නිර්මාණයකට ගොඩනැගුණු පුරාණ රෝමයේ ආකිටෙක්චර් වලට සමානකම් දරන ෂෙල්ඩෝනියන් තියටර් එක. ඔක්ස්ෆර්ඩ් නගරය කියන්නේ අධ්‍යාපනයේ පිබිදීමට මුල් තැන දුන්න නගරයක්. ඒකට හොඳම උදාහරණය තමයි මෙන්න මේ බොඩ්ලියන් ලයිබ්‍රරීස්. බොඩ්ලියන් පුස්තකාල කියන්නේ එකකට සීමා වෙච්ච දෙයක් නෙවෙයි. රටේ නීතියට අනුව එක්සත් රාජධානියේ ප්‍රකාශයට පත් කරන ලද සෑම පොතකම පිටපතක් බොඩ්ලියන් වෙත ලැබෙන්න ඕන. මෙය වසර 1610 දී ගිවිසුමකින් ආරම්භ වෙච්ච දෙයක්. කතාවෙන් කතාව අපි දෙන්න දැන් මේ යන්නේ වෛද්‍ය ජෝන් රැඩ්ක්ලිෆ් විසින් මුදල් ගෙවා නිර්මාණය කරන ලද The Radcliffe Camera කියන පුස්තකාලය පැත්තට. තව දෙයක් මේ පුස්තකාලවලට අදාළ වෙච්ච පුංචි නීතියක් තියෙනවා. ඒ තමයි පොත් ණයට ගන්නත් බෑ,
පුස්තකාලය තුලදිමයි මේ පොත් කියවන්නත් ඕන. ඒ වගේම පොත් ආරක්ෂා කිරීම සඳහා මෙහි විද්වතුන්ට බොට්ලි දිවුරුමක් දීමට සිදු වෙනවා. හරි අපූර්ව දෙයක් නේද ඒක? ජීවිතේ අපි පාවිච්චි කරන ගොඩාක් දේවල් වලට කල්ලිකුත් වීමේ දිනයක් තියෙනවා. ඒත් කවදාවත් නැති වෙන්නෙත් නැති හොරකම් කරන්නත් බැරි එකම දේ තමයි අපි එකතු කරගන්න දැනුම. හැබැයි මම දකින අධ්‍යාපනය දැනුම කියන්නේ හුදෙක් උපාධියකට පමණක් සීමා වෙච්ච දෙයක් නෙමෙයි. කවමදාවත් ජීවිතේ පසුතැවිලි වෙන විදියට අධ්‍යාපනය අතාරින්න එපා. ඒක ඔයා කරගන්න ලොකුම අපරාධයක්. ඔයාලා මේ දැන් දකින බිල්ඩින් එක හැරි පොටර් එකේ ලොකේෂන් එකක් කිව්වොත් විශ්වාස කරනවද? ක්‍රිස්ට් පල්ලියේ තියෙන මීඩෝ ගොඩනැගිල්ල. මෙය වසර 1866 දී නිර්මාණය කරන ලද අතර මේ ගෘහ නිර්මාණ ශිල්පියා වුණේ ශ්‍රීමත් තෝමස් ඩීන්. ඔයාලා දන්නවද? ඔක්ස්ෆර්ඩ් කියන නම හැදිලා තියෙන්නේ ඔක්ස්නෆර්ඩ් කියන පැරණි ඉංග්‍රීසි භාෂාවෙන් පටබැඳිච්ච නමකින්. මේ නමේ තේරුම තමයි ගවයන් ගඟ තරණය කරන ලද තොටුපළ. ඒ කාලයේ වෙළඳ හා ප්‍රවාහන ස්ථානයක් බවට පත් වෙලා තිබුණු ඔක්ස්ෆර්ඩ් නගරයේ අද තත්ත්වය බලන්න. ඔක්ස්ෆර්ඩ් නගරය කියන්නේ වරුවෙන් දෙකෙන් බලලා ඉවර කරගන්න බැරි තරම් හරි සුන්දර මතක ගොඩාක් එකතු වෙච්ච නගරයක්. ඒත් ඉතින් කාලය හැම දෙයකටම හරස් වෙනවනේ. මං ඉතින් සුපුරුදු පරිදි ෆ්‍රිජ් මැග්නට් එකක් හොයාගෙනම තමයි ගෙදර යන්න ඕනයි පිටත් උනේ. උදේ අපිට බස් එකට එද්දි හම්බෙච්ච ටිකට් එක ස්කෑන් කරලා මේ බස් එකෙන් කාර් පාක් එකට යන්න පුළුවන්. පොඩක් ඉන්න මගේ යාළුවන්ට අලුත් අමුත්තව අඳුන්නලා දෙන්න එපා. එහෙනම් ඉතින් මේ වීඩියෝ එකෙන් අදට අපි සමුගන්නවා. අපි ඉක්මනටම ආයෙ හම්බෙමු. පරිස්සමෙන් සතුටින් ඉන්න. ගිහින් එන්නම්.